ඔයාලගේ මොබයිල් එකේ තියෙන 1xbet කියන ඇප්ලිකේෂන් එක ඕපන් කරගන්න. ඇප්ලිකේෂන් එක ඕපන් කරගත්තු ගමන්ම යටින් ටැබ්ස් පහක් පෙන්නනවා. ඒ ටැබ්ස් පහෙන් අන්තිමට තියෙන ටැබ් එක මෙනු ටැබ් එකට අපි යන්න ඕන. මෙනු ටැබ් එකට ගියාම දකුණු පැත්තේ උඩින් ඩිපොසිට් ඔප්ෂන් එක පෙන්නනවා. ඒ ඩිපොසිට් ඔප්ෂන් එකට අපි ගියාම අපිට අවශ්‍ය ඩිපොසිට් එක අපිට එතනින් කරගන්න පුළුවන්. ඒ ඔප්ෂන් එකට ගියාම මුලින්ම iPay සම්පත් විශ්ව UPay වගේ ඔප්ෂන් ගොඩක් පෙන්නනවා. බැංක් කාඩ් වලින් අපිට ඩිපොසිට් එක කරන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ප්‍රධාන බැංකු වලින් පවා අපිට මේ ඩිපොසිට් එක කරන්න පුළුවන්. ඊට අමතරව Binance වලිනුත් මේ ඩිපොසිට් එක කරන්න අපිට අවස්ථාවක් 1xbet app එක තුලින් ලබා දීලා තියෙනවා. හරි. මම දැන් ඔයාලට පෙන්නන්නම් 1xbet ඇප්ලිකේෂන් එක තුලින් BOC බැංකුව හරහා ඔයාලගේ 1xbet ගිණුමට මුදල් දාගන්න විදිය. මේ හා සමානව තමයි අනිත් බැංකුව වලින් සල්ලි දාන්නේ. මම එක්සැම්පල් එකක් විදියට BOC බැංකුවෙන් සල්ලි දාන විදිය පෙන්නන්නම්. මුලින්ම අපිට එනවා ගිණුම් අංකය. බැංකුව ගිණුම් හිමියාගේ නම. මේ එන්නේ අපි සල්ලි දාන්න ඕන අර්ජන්ට්ගේ බැංක් ඩීටේල්ස්. එතකොට අපි සල්ලි දාන්න ඕනේ මෙන්න මේ බැංක් ඩීටේල්ස් වලට. ඊළඟට එනවා amount. amount කියන්නේ අපිට අවශ්‍ය දාගන්න අවශ්‍ය ගාණ. ඒත් එයාලා කියනවා අපිට දාන්න පුළුවන් රුපියල් 500 30000ත් අතර මුදලක්. ඒ කියන්නේ 500 අඩුවෙන් දාන්නත් බෑ. 30000ට වැඩියෙන් දාන්නත් බෑ. අපිට ඕන ගාන මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. නැත්නම් මෙන්න මෙතන උඩින් ටයිප් කරන්න පුළුවන්. හරි අපි රුපියල් 1000ක් කියලා හිතමුකෝ. ඊළඟට එනවා ඔබගේ බැංකු ගිණුම් අංකය. ඒ කියන්නේ ඔයා දාන බැංකු සල්ලි දාන බැංකු ගිණුම් අංකය. කියන්නේ අර්ජන්ට් සල්ලි දාන බැංකු ගිණුම් අංකය තමයි මෙතන ටයිප් කරන්න ඕනේ. ඊළඟට දාන්න ඕනේ ඔයාගේ බැංක් එකේ තියෙන නම. ඒ කියන්නේ බැංක් account එක ඕපන් කරලා තියෙන නම හරියටම දාන්න ඕනේ. සල්ලි දාලා ස්ලිප් එකක් එනවනේ. ඒ ස්ලිප් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අපි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒ ස්ලිප් එක මුදල් තැන්පතුව තහවුරු කිරීම කියන තැනට අප්ලෝඩ් කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. අප්ලෝඩ් නොකරොත් ඔයාගේ ඩිපොසිට් එක කැන්සල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට සල්ලිත් නැති වෙලා ඩිපොසිට් එකක් නැති වෙන්න පුළුවන්. ඊළඟට transaction ID කියලා එකක් තියෙනවා. මේ ID එක එන්නේ ඔයා සල්ලි දැම්මම ස්ලිප් එකේ transaction ID කියලා එකක් තියෙනවා. ඒක මෙතනට ටයිප් කරන්න. හරියටම ටයිප් කරන්න ඕනේ. එක අංකයක්වත් වරදින් නැති වෙන්න. ඊළඟට details ටික හරියටම fill කරගත්තට පස්සේ යටම තියෙනවා confirm කියලා බටන් එකක්. ඒ බටන් එක ටච් කරාම ඔයාගේ ගිණුමට සල්ලි වැටෙනවා. මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් විතරයි සල්ලි වැටෙන්නේ. නැත්තේ ප්‍රශ්නයක් නැත්නම් විනාඩි 5ක් හෝ ඊට වැඩි කාලයක් ඇතුළතදී සල්ලි වැටෙනවා. ඔයාලා ඩිපොසිට් කරපු මුදල ඔයාලගේ 1xbet ගිණුමට වැටිලා නම් වම් පැත්තේ උඩින් කොළ පාට ප්‍රස් මාක් එක ළඟ ඔයාලගේ amount එක පෙන්නනවා.